සුබ අලුත් අවුරුද්දක් සියලුම දෙනාට. ඉතින් මම අද වීඩියෝ එකක් ගේන්න හිතුවේ ශ්‍රී ලංකාවේ පුරාණ කාසි වර්ග සහ නෝට්ටු වර්ග පිළිබඳව. පාසල් යන දුවදරුවන්ට ඉතාමත් වැදගත් වෙනවා මෙම වීඩියෝ එකෙන්. දැනට මෙම නෝට්ටු සහ කාසි සොයා ගැනීමට නොහැකි තරම් මම බොහොම අමාරුවෙන් මෙම කාසි සහ නෝට්ටු දෙක එකතු කරගෙන වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඒකයි. හරි. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ තියෙනවා දෙකේ නෝට්ටුව. මේ තියෙන්නේ එම නෝට්ටුව. මෙම නෝට්ටුවේ නිකුත් කරලා තියෙන්නේ 1979 තුන්වෙනි මාසේ 26 තමයි මෙම මුදල් නෝට්ටුව නිකුත් කරලා තියෙන්නේ. මෙම නෝට්ටුව නිකුත් කරන වෙලාවේ ඒ මුදල් ඇමති විදියට ඉඳලා තියෙන්නේ රුනීද මැල් මහත්තයා. මහ බැංකුවේ අධිපතිතුමා ලෙස කටයුතු කරලා තියෙන්නේ වර්ණසේන රාසපුත්‍ර මැතිතුමා. ඉතින් මේ දෙකේ නෝට්ටු දිස්සන ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. මෙම නෝට්ටුවේ මේ එක්පස තමයි මේ දිස්සෙන්නේ. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරලා තියෙනවා 10 නෝට්ටුව. 10 නෝට්ටුව තමයි මේ නෝට්ටුව. මෙම නෝට්ටුව නිකුත් කරලා තියෙන්නේ 1977 8 මාසේ 26 තමයි මෙම මුදල් නෝට්ටුව නිකුත් කරලා තියෙන්නේ. ඒකට මුදල් ඇමති වෙලාද ඉඳලා තියෙන්නේ රුනීද මැල් මහත්මයාම තමයි. මහ බැංකුවේ අධිපතිතුමා ලෙස කටයුතු කරලා තියෙන්නේ හර්බර්ට් තෙන්නකෝන් මහත්තයා. මේ රුපියල් 10 නෝට්ටුව දැනට ශ්‍රී ලංකා මූල්‍යමය වටිනාකම මුදල් අතර භාවිතා වෙන්නේ නැහැ. මෙම නෝට්ටුවේ ඔබට පේනවා ඇති මහා පරාක්‍රම බාහු රජතුමාගේ පිළිරුවක් තමයි දිස් වෙන්නේ. මේ නෝට්ටුවේ අනෙක් පස තව 1900 ගණන් 2000 ගණන් වල නිකුත් කරපු 10 නෝට්ටුවක් තියෙනවා. මේ නෝට්ටුව තමයි මේ තියෙන්නේ. දැනට මෙම නෝට්ටුවත් භාවිතා වෙනවා අඩුයි. මෙම නෝට්ටුව 2001 12 වෙනි මාසේ 12 තමයි නිකුත් කරලා තියෙන්නේ. මෙම නෝට්ටුව අපිට පේන ඇති සිංහ රූපයක් තියෙනවා. මේක මකර රූපයක් වගේ දිස්සන. මෙම නෝට්ටුවේ අනෙක් පස තමයි මේ දිස්වන්නේ. බලා ගන්න පුළුවන්. ඉතින් නෝට්ටු වර්ග මට දැනට සොයා ගන්න පුළුවන් නෝට්ටු තමයි. ඉන්පසුව මම සොයාගත්තා ඒවකට භාවිතා වුණ කාසි වර්ග කිහිපයක්. ඉතින් මේ මුලින්ම පේනවා ඇති තඹ කාසියක් තියෙනවා. ඒ තඹ කාසිය තමයි 7.5. මෙම කාසිය තමයි 7.5 කාසිය. මෙම කාසිය නිකුත් කරලා තියෙන්නේ 1975 තමයි නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේකේ අනිත් පස උඩ දිස්සනවා රාජ්‍ය ලාංඡනය. ඉතින් ආයෙත් තව එම වර්ෂය ඇතුළතම නිකුත් වෙලා තියෙනවා තව 7.5 කාසියක්. උඩ දිස්සනවා මේ මම පෙන්නන්නම්. එම කාසිය නිම කර තියෙන්නේ සුදු යකඩ වලින්. 1978 තමයි එම කාසිය නිපදවල තියෙන්නේ. ඔබට පේනවා ඇති. එම කාසියත් අනෙක් පස රාජ්‍ය ලාංඡනය දිස්වනවා. ඉතින් ඒවකට භාවිතා වුණ තවත් කාසි වර්ගයක් තමයි තඹ 710 කාසිය. තඹ 710 කාසිය අපිට පේනවා ඇති. 1971 තමයි මෙම කාසිය නිකුත් කරලා තියෙන්නේ. මේක අනෙක් පස රාජ්‍ය ලාංඡනය සහිත සිංහරුවක් දිස්සනවා. මෙම කාසිය බරෙන් වැඩි. එන් තව ඔබට දිස්සනවා තව එකක් මම පෙන්නන්නම්. ඒත් තඹ 710 කාසියක්ම තමයි. නිෂ්පාදිත වර්ෂය බලා ගන්න මේකේ අමාරුයි, පැහැදිලි මදි. ඉතින් ඒකේ අනෙක් පස මම විශේෂයෙන් මේ කාසිය ගත්තේ අනෙක් පස ඔබට දිස්සන ඇති රජ කෙනෙකුගේ ගෙල ප්‍රදේශයෙන් උඩ කොටස තමයි දිස් වෙන්නේ ඔටුන්නත් එක්ක. ඊළඟට තව කාසියක් තියෙනවා. ඒත් 710 කාසියක්ම තමයි.
ඒක හැබැයි සුදු යකඩ වලින් නිෂ්පාදිත කාසියක්. ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ 1978 1978 තමයි මේ කාසිය නිකුත් කරලා තියෙන්නේ. මේ කාසියත් අනෙක් පාස රාජ්‍ය ලාංඡනය දිස්සනවා. තම්ප 710 කාසියට වැඩිය මෙම 710 කාසිය බාරින් අඩුයි. ඉතින් යාළුවනේ මට සොයා ගැනීමට පුළුවන් වුණ කාසි සහ නෝට්ටු ප්‍රමාණයන් පමණයි මම අද වීඩියෝ එකේ ඔබලට ගෙනාවේ. තවත් ඉදිරියට මම සොයාගත් සැනින් වීඩියෝ එකක් කරන්න සූදානම්. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න, share කරන්න. ස්තුතියි.